කැනඩාවේ සරත් ඍතුවේ අවසානයේ තමයි මේ දවස්වල ගත වෙන්නේ. ඒ අවසානයේ වුණාට මේ බ්‍රිටිෂ් කොලම්බියාවේ සීතල ඊයේ ඍණ 2 දක්වා පහළ වැටුණා. ඒ නිසා වසන්තයේදී වගා කරපු මගේ එළවලු පළතුරු වගාවේ අවසාන අත්වැන්න නෙලා ගැනීමට අද දින මට හැකියාව ලැබුණා. ඔබට පේනවා වට්ටක්කා, තක්කාලි, කැරට්, අර්තාපල්, ලීක්ස්, බීට් වගේ එළවලු කීපයක් මම වගා කරලා තිබ්බා. මේ වගාව නිසා හෙට දවසේ තමයි තෑන්ක්ස් ගිවින් ඩේ එහෙම නැත්නම් කෘතගුණ දැක්වීමේ දවස යෙදිලා තියෙන්නේ. ඒ නිසා මගේ මේ අස්වැන්න ලබා ගැනීමට උදව් කර ස්වභාව ධර්මයට, ඉරට, පොළවට ඒ සියලු දෙනාටම මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. මට මෙවැනි අස්වැන්නක් ලබා දීම. ඒ වගේම මේ අස්වැන්න දැක්කහම මම ආපහු ලංකාවට මගේ මතකය යනවා. මොකද වගා කිරීම ගෙවත්තක් පවත්වාගෙන යාම මගේ ජීවිතයේ එක කොටසක්. ඒ වගේම මගේ ප්‍රියතම කාර්යයන්ගෙන් එක් කාර්යයක්. ඒ නිසා මෙය සතුටට කාරණයක්.